ඊයේ දිනේ රාත්‍රියේදී මහර බන්ධනාගාරයේ ඇතිවෙච්ච සිදුවීම මේ වන විට වාර්තා වෙලා තියෙන විදිහට රාගම මේ ස්ථිරතාලෙන් රෝහලෙන් වාර්තා කරලා තිබෙනවා ගරු කතානායකතුමනි 8 දිනකගේ මృత ශරීර රෝහලට ගෙන තියෙන බවත් 53කට ආසන්න ප්‍රමාණයක් තුවාලකරුවන් රාගම රෝහලට ඇතුළත් කරලා තිබෙන බවත් ඒ වගේම තවත් තුවාලකරුවන් සහ මිය ගියපු අය සිටිය හැකි කියලා රෝහල් ආරංචි මාර්ග වලින් ප්‍රකාශ කරන කරු කතානායක. අපි කවුරුත් දන්නවා බන්ධනාගාර ගත වෙලා සිරගත වෙලා ඉන්න අය ඉන්නේ රාජ්‍ය භාරේ. ඔවුන් රිමාන්ඩ් භාරේ වෙන්න පුළුවන්, සිරකරුවන් වෙන්න පුළුවන්. ඔවුන් ඉන්නේ රාජ්‍ය භාරේ. ඒ නිසා රාජ්‍ය භාරේ ඉන්න සිරකරුවන් සහ එම රැඳවියන් පිළිබඳව ජීවිත ආරක්ෂාව පිළිබඳ මූලික වගකීම තිබෙන ආණ්ඩුව. බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර අද දහවල් ගැටුමක් අටගෙන තිබෙනවා. මෙම ගැටුම හේතුවෙන් රැඳවියන් 34 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතරේ ඔවුන් මීගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසිය පියවර ගත්තා. පොලිසිය සඳහන් කළේ රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතරේ තුවාල ලැබූ රැඳවියන් අතුරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි රැඳවියන් දෙදෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.